වර්ගමීටර් 12,000ක් තරම් ඉතාමත් කුඩා ඉඩක මිනිස්සු 816ක් වගේ පිරිසක් ජීවත් වෙන ලෝකයේ ඇති ජනගණත්වය වැඩිම ජනාකීර්ණම දූපත Santa Cruz the Isolated Island. කොලොම්බියාවේ ඉඳන් කැරිබියන් මුහුදේ පෑ 2ක් පමණ බෝට්ටු ගමනකින් පස්සේ මේ දූපතට ළඟා වෙන්න පුළුවන්. මේ දූපතේ සයිස් එක ගැන කතා කළොත් මේක ෆුට්බෝල් පිට්ටනියකට වඩා ඕනනම් පොඩ්ඩක් ලොකු ඇති. ඒ වගේම මේ ජනගණත්වය ඒ කියන්නේ වර්ග කිලෝමීටරයක ඉන්න ජනතා ප්‍රමාණය 68,000ක් තරම් විශාල අගයක් වෙනවා. බලන්න මෙච්චර පොඩි ඉඩක කොච්චරනම් ජනතාවක් ජීවත් වෙනවද කියලා. මේ දූපතේ ඉතිහාසය ගැන කතා කළොත් මේ දූපතට යන්නේ මුලින්ම මසුන් අල්ලන පිරිසක්. ඊට පස්සේ ඔවුන්ගේ පවුල්වල පිරිසක් ජීවත් වෙන්න යනවා. එතනින් එහාට ඔවුන් පාලනයකින් තොරව තම වර්ගය අබෝ කිරීම හේතුවෙන් මෙහි ජනගහනය ඉතාමත් ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඉතින් මේ දූපතේ වටපිටාව ගැන කතා කළොත් මේකේ තියෙන්නේ ප්‍රධාන පාරවල් 4යි. ඒ වගේම විනාඩි 2කමාරක් වෙන ඉතාමත් කෙටි කාලයකින් මේ දූපතේ එක් කොනක ඉඳන් අනික් කොනට යමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම මේ පාරවල් දෙපැත්ත කොන්ක්‍රීට් ගොඩනැගිලි වලින් වට වෙලායි තියෙන්නේ. ඒත් මේ හැම ගොඩනැගිල්ලක්ම වාගේ අනවසර ඉදිකිරීම වෙනවා. ඔයාලා ඇහුවොත් පුදුම වෙයි. මේ දූපතේ කිසිම වාහනයක් නැහැ. ඒ කියන්නේ මෝටර් සයිකල් එකක්වත් නැහැ. මේ දූපත්වාසීන් නම් ජීවත් වෙන්නේ ඉතාමත් අවම පහසුකම් යටතේ. මෙයාලට මුහුණ දෙන්න වෙන ප්‍රධානම ගැටලුව තමයි පානීය ජලය හිඟකම. මෙයාලගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගන්න වෙලා තියෙන්නේ කොලොම්බියාවේ නාවික හමුදාවෙන් ගෙනත් දෙන ජලයෙන්ොත් ඕන් වැස්සෙන් එකතු කර ගන්න ජලයෙන්ොත්ය. ඒ නිසා මෙයාලගේ කුස්සිවල සහ කෑම හදන තැන් ගොඩක් අපිරිසුදුයි. ඊළඟට මේ දූපත්වාසීන්ට මුහුණ දෙන්න වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කුණු ප්‍රශ්නය. මේ දූපතේ තියෙන හැම පාරකම හැම අහුමුල්ලකම කුණු තියෙනවා දකින්න පුළුවන්. ඒ වගේම ගෙදරක් ගත්තොත් හැම තැනකම වගේ කුණු තියෙනවා. ඒ නිසා මැස්සන්ට මදුරුවන්ට මේක රජදහනක් වෙලා තියෙනවා. ඒ වගේම මේ දූපත පුරාම හරිම අප්‍රසන්න ගඳකින් යුක්තයි. මෙම දූපතේ භූමියට වඩා මෙහි ජනතාව ජීවත් වෙන නිසා මෙහි ජීවත් වෙන ජනතාවට ඔවුන්ගේ කසල බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා තමයි මෙයාලා හැම පාරකම කුණු දාන පුරුදු වෙලා තියෙන්නේ. ඒ වගේම මෙයාලා ළඟම තියෙන මුහුදට මේ කුණු බැහැර කරන්නත් පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා මේ දූපතාවට මුහුද අධික ලෙස දූෂණය වෙලා තියෙන්නේ. ඒ වගේම කුණු වලින් කොටසක් කොලොම්බියාවට අරන් ගිහින් විනාශ කරනවා. මේ දූපතේ තියෙන අනෙක් ප්‍රධානම ගැටලුව තමයි මේ දූපතට විදුලිය සීමිතයි. පොඩි සෝලර් පැනල් කිහිපයක් භාවිතා කරලා දිනකට පැය කිහිපයක් විදුලිය සපයනවා. ඒත් රෑ වෙද්දි නම් හැමෝම කළුවරේ. රෑට ඔවුන් ගොඩක්ම කරන්නේ පාරවල් වලට බැහැලා වීදිවල සින්දු කියා නටනවා. ඒ වගේම බිහිමතින් නැවිදිනවා. මේ වගේ දේවල් තමයි ඔවුන් කරන්නේ. මේ දූපතේ ළමයි නම් වැඩි ඉගෙන ගන්න උවමනාවක් නැහැ. පොඩි පාසලක් තියෙනවා. නමුත් ඒක වැඩිදුර අධ්‍යාපනයක් හදාරන්න බෑ. මේ දූපතේ ළමයි ගොඩක්ම ඉගෙන ගන්නේ නැහැ. ඔවුන්ගේ අනාගතයත් මේ දූපතේමයි ලියවිලා තියෙන්නේ. ඒ වගේම කලින් කිව්වා වගේ මේ දූපතේ ඉඩකඩ ඉතාමත් සීමිතයි. මේ දූපතේ එක ගෙදරක විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. එක නිවසක එක එක කාමර මෙයාලා කුලියට දීලා තියෙන්නේ. ඉතින් මේ කාමරයක උනත් පවුල් 2-3ක්ම එකට ජීවත් වෙනවා. ඒ කියන්නේ පොඩි කාමරයක් ගත්තොත් 7 දෙනෙක් එකට ජීවත් වෙනවා. ඉඩපාඩුකම මදි නිසා ඇඳක මෙට්ටයක නිදහසේ නිදා ගැනීම ඔවුන්ට හීනයක්. ඔවුන් පුරුදු වෙලා තියෙන වැඩිහිටියෝ එක කාමරයක සිටීමටත් දරුවන් එක කාමරයක සිටීමටත්ය. මෙච්චර පහසුකම් නැති සෙනග වැඩි දූපතේ කිසිම පොලිසියක් නැහැ කිව්වොත් ඔබ පුදුම වෙයි. ඇත්තට මේ පොලිසියක් නම් නෑ. ඔවුන් ජීවත් වෙන නිදහසේ එක ලොකු පවුලක් විදියට. ප්‍රශ්නයක් වුණත් අතට දීලා සමාව අරගෙන නිශ්ශබ්දව ජීවත් වෙන තමයි මෙයාලා පුරුදු වෙලා තියෙන්නේ. කෙනෙක් මේ දූපත්වාසීන්ගෙන් ඇහුවොත් මෙතන මිනිස්සු සතුටින්ද ඉන්නේ කියලා මෙයාලා දෙන්නේ හරිම අමුතු උත්තරයක්. අපිට ලෝකයේ වෙනත් නගරවලට වඩා මෙතන ජීවත් වෙන්න හොඳයි. අපරාධ නැහැ, දොර වහගෙන ඉන්න ඕනේ නැහැ. හැමෝමම දන්නවා. සල්ලි අඩුයි. ඒත් සම්බන්ධතා හා එකමුතුකම වැඩි. මේකයි එයාලා ලෝකයට දෙන ආදර්ශය.
මේ වගේ වීඩියෝ එකකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගමේ. සුබ දවසක්.